අද අපේ පාඩම වෙන්නේ සම්භාවිතාවය. උසස් පෙළ සංයුක්ත ගණිතයේ විෂය ධාරාව යටතේ ව්‍යවහාරික ගණිත කොටසට අයත් පාඩමක් තමයි සම්භාවිතාවය. මේ එම පාඩම් මාලාවේ පළමු කොටසයි. අපි මෙම කොටසින් කුලක, කුලක කර්ම හා කුලක පිළිබඳ නියමයන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම බලමු කුලකයක් කියන්නේ මොකක්ද කියලා. නිසි ලෙස අර්ථ දක්වන ලද ද්‍රව්‍ය සමූහයකට කුලකයක් යයි කියමු. මෙවැනි කුලක අර්ථ දැක්වීමේදී කුලකයට අයත් ද්‍රව්‍ය එනම් අවයව ලැයිස්තුවක් ඇසුරින් හෝ දෙන ලද අවශ්‍යතා සපුරන පරිදි ඉදිරිපත් කෙරේ. කුලක අපිට A, B, C ආදී ලෙස ඉංග්‍රීසි කැපිටල් අක්ෂර වලින් අංකනය කරන්න පුළුවන්. අපි ඒ කුලකයේ ලෙස 10ට අඩු ධන නිකිල සංඛ්‍යා සැලකමු. ඒ අනුව අපිට ඒ කුලකයට අයත් ද්‍රව්‍ය නැත්නම් ඒ කුලකෙහි අවයව ලියන්න පුළුවන් 1 2 3 4 5 6 7 8 9 කියලා. එය මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්. කුලක අංකණය. P යන්න ඒ කුලකෙහි අවයවයක් නම් ඒ බව P අයත් A ලෙස ලියමු. Q යන්න ඒ කුලකේ අවයවයක් නොවේ නම් ඒ බව Q අයත් නොවේ A ලෙස ලියමු. උදාහරණයක් ලෙස අපි ඉහත ඒ කුලකය සැලකමු. ඒ කුලකය සමානයි 10ට අඩු ධන නිකිල. ඒ කියන්නේ ඒ කුලකය සමානයි 1 2 3 4 5 6 7 8 9. ඒ අනුව අපිට කියන්න පුළුවන් 5 අයත් වෙනවා ඒ කුලකයේ බව. ඒ වගේම 10 අයත් නොවන බව ඒ කුලකයේ. කුලක නිරූපණය. කුලකයක් නිරූපණය කළ හැකි ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. පළමු අවස්ථාව වෙන්නේ කුලකයේ අවයව සංගල වරහන් තුල ලිවීම. නිදසුනක් ලෙස අපි ඒ කුලකයේ සමානයි මහවැලි, කැලණි, කළු, වලවේ ආකාරයෙන් ලියන්න පුළුවන්. ඒ වගේම B කුලකයේ සමානයි 1 2 3 4 5 6 ලෙස ලියන්න පුළුවන්. දෙවැනි අවස්ථාව වෙන්නේ කුලකය වචනයෙන් විස්තර කිරීම. අපි ඉහත ගත්ත ඒ කුලකය අපිට ලියන්න පුළුවන් සමනල කන්දෙන් ආරම්භ වන ගංගා ලෙස. ඒ වගේම B කුලකය ලියන්න පුළුවන් 7ට අඩු ධන නිකිල ලෙස. තුන්වන අවස්ථාව. කුලකයේ අවයව තෘප්ත කරන ගුණාංග විස්තර සහිතව ප්‍රකාශ කිරීම. අපි හිත ඒ කුලකයේ දැක්ුවේ මහවැලි, කැලණි, කළු, වලවේ. ඒ අනුව අපිට ඒ කුලකය දක්වන්න පුළුවන් x. x යනු x අයත් සමනල කන්දෙන් ආරම්භ වෙන ගංගා. ඒ වගේම අපි B කුලකයෙන් ගත්තේ 1 2 3 4 5 6. ඒ අනුව අපිට තුන්වෙනි අවස්ථාවට B කුලකය දක්වන්න පුළුවන් x අයත් ධන නිකිල සහ x කුඩයි 7 ලෙස. අභිශූන්‍ය කුලකය. අවයව කිසිවක් නොමැති කුලකය අභිශූන්‍ය කුලකය ලෙස හඳුන්වනවා. එය අපි මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට A සමානයි බිඳුවට අඩු ධන නිකිල සැලකමු. බිඳුවට අඩු ධන නිකිල කිසිවක් නොමැති නිසා ඒ කුලකයේ අවයව කිසිවක් නොමැත. එම නිසා ඒ කුලකය අභිශූන්‍ය කුලකයක්. අපිට එය මේ ආකාරයෙන් අංකනය කරන්න පුළුවන්. උපකුලක. ඒ කුලකයේ ඇති සෑම අවයවයක්ම B කුලකයේද අවයවයක් වේ නම් ඒ අනු B උපකුලකයක් යයි කියමු. ඒ බව අපි මේ ලෙස අංකනය කරමු. උදාහරණයක් ලෙස ඒ කුලකයේ සමානයි 1 2 5 හා B කුලකයේ සමානයි 1 2 3 4 5 ලෙස ගනිමු. අපිට පේනවා ඒ කුලකයේ ඇති 1 2 5 අවයව B කුලකයේද ඇති බව. එම නිසා ඒ කුලකය B කුලකයේ උපකුලකයක් වෙනවා.
එය අපිට මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්. සටහන. ඒ යනු ඕනෑම කුලකයක් විට ඒ කුලකය හැර ඒහි අනිකුත් උපකුලකවලට ඒහි නියම උපකුලකයයි කියමු. අපි එය මේ ආකාරයෙන් අංකනය කරමු. උදාහරණයක් ලෙස A කුලකයේ සමානයි 1 2 3 4 5, B කුලකයේ සමානයි 1 3 5, C සමානයි 2 4. B කුලකයේ ඇති 1 3 5 යන අවයව A කුලකයේ පවතිනවා. එම නිසා B කියන්නේ නියම උපකුලකයක්. එය අපිට මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්. ඒ වගේම C කුලකයේ තියෙන 2 4 කියන අවයව A කුලකයේ පවතිනවා. එම නිසා C කුලකය A කුලකෙහි නියම උපකුලකයක් වෙනවා. අපිට එය මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්. අපි දැන් බලමු බල කුලකය කියන්නේ මොකක්ද කියලා. යම්කිසි කුලකයක උපකුලක සියල්ලෙන්ම සමන්විත වෙන කුලකය මුල් කුලකයේ බල කුලකය ලෙස හඳුන්වමු. එය අපි PA මගින් දක්වමු. උදාහරණයක් විදිහට A කුලකයේ සමානයි 1 2 3 විදිහට ගත්තොත් බල කුලකය ලියන්න පුළුවන් PA සමානයි අභිශූන්‍ය කුලකය 1 පමණක් ඇති උපකුලකය 2 පමණක් ඇති උපකුලකය 3 පමණක් ඇති උපකුලකය 1 හා 2 පමණක් ඇති උපකුලකය ඒ වගේම 1 3 පමණක් ඇති උපකුලකය ඒ වගේම 2 හා 3 පමණක් ඇති උපකුලකය ඒ වගේම 1 2 3 ඇති උපකුලකය. මේ A කුලකයේ අවයව 3ක් පවතිනවා. ඒ වගේම බල කුලකයේ අවයව 8ක් පවතිනවා. අපිට එය 2/3 වෙනි බලය විදිහට දක්වන්න පුළුවන්. ඒ කියන්නේ සලකනු ලබන කුලකයේ අවයව 3ක් නම් බල කුලකයේ අවයව වෙන්නේ 2/3 වෙනි බලයක්. මේ ආකාරයෙන් සලකනු ලබන කුලකයේ අවයව n ප්‍රමාණයක් තියෙනවා නම් අපිට කියන්න පුළුවන් බල කුලකයේ අවයව තියෙන්නේ 2n ප්‍රමාණයක් කියලා. සමාන කුලක. A කුලකය B කුලකයේ උපකුලකයක් හා B කුලකය A කුලකයේ උපකුලකයක් නම් A හා B කුලක සමාන වේයයි කියනු ලබනවා. අපිට එය A සමානයි B ලෙස දක්වන්න පුළුවන්. නිදසුනක් විදිහට A කුලකයේ සමානයි A B C හා B කුලකයේ සමානයි B A C විදිහට ගත්තොත් අපිට පේනවා A කුලකය B කුලකයේ උපකුලකයක් ඒ වගේම B කුලකය A කුලකයේ උපකුලකයක්. එම නිසා අපිට කියන්න පුළුවන් A කුලකයේ සමානයි B කුලකය කියලා. වෙන් රූප. වෘත්තාකාර හෝ ඕවලාකාර ලෙස වෙන් කෙරෙනු ප්‍රදේශයක් තුල කුලකයේ අවයව ඇතුළත් වනසේ අඳින ලද රූප සටහන වෙන් රූපය නම් වෙනවා. අපිට 1 2 3 4 5 යන සංඛ්‍යා මේ ආකාරයෙන් වෙන් රූපයකින් දක්වන්න පුළුවන්. සර්වත්‍ර කුලකය. අප සලකා බලන්නා වූ සියලුම කුලක එක්තරා කුලකයක උපකුලක වේ නම් එම අචල කුලකය සර්වත්‍ර කුලකය ලෙස හඳුන්වමු. අපිට මෙම සර්වත්‍ර කුලකය මේ ආකාරයෙන් ග්‍රීක අක්ෂරයෙන් දක්වන්න පුළුවන්. වෙන් රූපවලදී සර්වත්‍ර කුලකය ඍජුකෝණාශ්‍රාකාර හැඩයකින් ඉදිරිපත් කරනු ලබනවා. උදාහරණයක් විදිහට සර්වත්‍ර කුලකයේ සමානයි 1 සිට 15 දක්වා ඇති නිකිල සලකමු. ඒ වගේම A කුලකයේ සමානයි 1 2 3 4 6 9 10 යන කුලකයේද B කුලකයේ ලෙස 1 3 4 9 13 14 15 යන කුලකයේද හා C කුලකයේ ලෙස 1 2 3 6 9 11 12 14 15 යන කුලකයේද සලකමු. එවිට අපිට මෙම කුලක මේ ආකාරයෙන් වෙන් රූපයකින් දක්වන්න පුළුවන්.
මෙහිදී ඔබට පේනවා සර්වත්‍ර කුලකයේ අපි දක්වලා තියෙන්නේ ඍජුකෝණාශ්‍රාකාර හැඩයකින්. ඒ වගේම අනික් A කුලකය, B කුලකය, C කුලකය වෘත්තාකාර හැඩයකින් දක්වලා තියෙනවා. කුලක කර්ම. ඒ යටතේ අපි මුලින්ම කුලක මේලය පිළිබඳ කතා කරමු. කුලක දෙකක් සැලකූ විට ඒවායේ මේලය එක් කුලකයකට හෝ අයත් අවයව එනම් එක් කුලකයට හෝ කුලක දෙකටම හෝ අයත් අවයව සියල්ලන්ගෙන්ම සමන්විත කුලකය එම කුලක දෙකේ මේලය යයි කියනු ලබනවා. එය මේ ආකාරයෙන් ඉදිරිපත් කරමු. එම නිසා A සහ B කුලක දෙකේ මේලය අපිට ඒ මේලය B ලෙස ලියනු ලබන අතර එහි අදහස A කුලකයට හෝ B කුලකයට හෝ අයත් අවයව සහිත කුලකයේ යන්නයි. එනම් A මේලේ B ලියන්න පුළුවන් x කෙසේ දෙයත් x අයත් A හෝ x අයත් B ලෙස. උදාහරණයක් විදිහට A කුලකයේ සමානයි 1 2 3 4 5 හා B කුලකයේ සමානයි 3 4 5 6 7 විදිහට ගත්තොත් A මේලේ B කුලකයට අයත් වෙන්නේ A කුලකයටත් B කුලකයටත් අයත් අවයව සියල්ලම. ඒ අනුව අපිට A මේලේ B කුලකය ලියන්න පුළුවන් 1 2 3 4 5 6 7 ලෙස. අපි මුලින් කිව්වා A මේලේ B කුලකයට අයත් වෙන්නේ A කුලකයටත් B කුලකයටත් අයත් අවයව සියල්ලම කියලා. ඒ අනුව අපිට A මේලේ B කියන කුලකය වෙන් රූපයකින් මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්. සටහන. කුලක මේලය න්‍යාදේශ නියමය පිළිපදිනවා. ඒ කියන්නේ අපි A කුලකයේත් B කුලකයේත් මේලය සැලකුව විට එය සමාන වෙනවා B කුලකයේත් A කුලකයේත් මේලයට. ඒ කියන්නේ A මේලය B සමාන වෙනවා B මේලය Aට. ඒ වගේම කුලක මේලය සංඝටන නියමය පිළිපදිනවා. ඒ කියන්නේ A කුලකයේත් B මේලේ C කුලකයේත් මේලය සමාන වෙනවා A මේලේ B කුලකයේත් C කුලකයේත් මේලයට. ඒ කියන්නේ A මේලය B මේලේ C සමාන වෙන්නේ A මේලේ B මේලේ Cට. A සහ B යනු කුලක දෙකක් යයි ගනිමු. ඒ අනුව අපිට A මේලේ A සමාන වෙනවා ඒ අනුව අපිට ලියන්න පුළුවන් A මේලේ A සමානයි A විදිහට. ඒ වගේම A මේලේ අභිශූන්‍ය කුලකය සමාන වෙනවා අභිශූන්‍ය කුලකයේ මේලේ A සමාන වෙනවා A කුලකයටම. ඒ වගේම A කුලකය මේලය සර්වත්‍ර කුලකය සමාන වෙන්නේ සර්වත්‍ර කුලකයටමයි. ඒ වගේම A කුලකය උපකුලකයක් වෙනවා A මේලය B. ඒ වගේම B කුලකය උපකුලකයක් වෙනවා A මේලය B හි. ඉහත ප්‍රතිඵල අපිට වෙන් රූපයක් මගින් පරීක්ෂා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට A කුලකයේ සමානයි 1 2 3 4 5 හා B කුලකයේ සමානයි 3 4 5 6 7 නම් A ඡේදනයේ B කුලකයට අයත් වෙන්නේ A කුලකයටත් B කුලකයටත් පොදු අවයව. ඒ අනුව අපිට පේනවා 3 4 සහ 5 යන අවයව A කුලකයටත් B කුලකයටත් පොදු බව. ඒ අනුව A ඡේදනයේ B කුලකය ලියන්න පුළුවන් 3 4 5 යන අවයව වලින්. අපි මුලින් කතා කළා A ඡේදනයේ B කුලකය කියන්නේ A කුලකයටත් B කුලකයටත් පොදු අවයව කියලා. ඒ අනුව අපිට A ඡේදනයේ B යන කුලකය මේ ආකාරයකින් වෙන් රූපයකින් දක්වන්න පුළුවන්. සටහන. කුලක ඡේදනය න්‍යාදේශ නියමය පිළිපදිනවා. ඒ කියන්නේ A කුලකයේත් B කුලකයේ ඡේදනය B කුලකයේත් A කුලකයේ ඡේදනයට සමාන වෙනවා. එය අපිට A ඡේදනයේ B සමානයි B ඡේදනයේ A ලෙස දක්වන්න පුළුවන්.
ඒ වගේම කුලක ඡේදනය සංඝටන නියමයේ පිළිපදිනවා. ඒ කියන්නේ A කුලකයේත් B කුලකයේ ඡේදනය C කුලකයේ ඡේදනය සමාන වෙන්නේ A ඡේදනය B කුලකයේත් C කුලකයේ ඡේදනයට. ඒ අපිට A ඡේදනය B ඡේදනය C සමානයි A ඡේදනය B ඡේදනය C ලෙස දක්වන්න පුළුවන්. A සහ B යනු කුලක දෙකක් යයි ගනිමු. එවිට A ඡේදනය A සමාන වෙන්නේ A කුලකයටමයි. ඒ වගේම A ඡේදනය අභිශූන්‍ය කුලකයේ සමාන වෙනවා අභිශූන්‍ය කුලකයේ ඡේදනය A කුලකය සමානයි අභිශූන්‍ය කුලකයටම. ඒ වගේම A කුලකයේ ඡේදනය සර්වත්‍ර කුලකය සමාන වෙන්නේ A කුලකයටමයි. A ඡේදනය B සෑම විටම A කුලකෙහි උපකුලකයක් වෙනවා. ඒ වගේම A ඡේදනය B සෑම විටම B කුලකයේ උපකුලකයක් වෙනවා. ඉහත ප්‍රතිඵල අපිට වෙන් රූපයක් මගින් පරීක්ෂා කරන්න පුළුවන්. A ඡේදනය B අභිශූන්‍ය කුලකයට සමාන වූ විට A හා B වියුක්ත කුලක ලෙස හඳුන්වනවා. කුලකයක අනුපූරකය A කුලකයට අයත් නොවන හා සර්වත්‍ර කුලකයට අයත් වන සියලුම අවයවයන්ගෙන් සමන්විත කුලකය කුලකෙහි අනුපූරකය ලෙස හඳුන්වනවා. එය අපි A' ලෙස අංකණය කරමු. ඒ කියන්නේ A' නැත්නම් A කුලකෙහි අනුපූරකය වෙන්නේ A කුලකයට අයත් නොවන ඒ වගේම සර්වත්‍ර කුලකයට අයත් වන සියලුම අවයව. ඒ අනුව අපිට A කුලකෙහි අනුපූරකය ලියන්න පුළුවන් x කෙසේ දෙයත් x අයත් වෙන්නේ නැහැ Aට ඒ වගේම x අයත් වෙනවා සර්වත්‍ර කුලකය කියලා. උදාහරණයක් විදිහට සර්වත්‍ර කුලකයේ සමානයි 1 2 3 4 5 6 7 හා A කුලකයේ ලෙස 1 3 5 7 සැලකමු. ඒ අනුව A කුලකෙහි අනුපූරකය වෙන්නේ සර්වත්‍ර කුලකයේ ඇති නමුත් A කුලකයට අයත් නොවන අවයව. A කුලකයට අයත් වෙන්නේ 1 3 5 7 කියන අවයව. ඒ අනුව අපිට පේනවා සර්වත්‍ර කුලකයට අයත් නමුත් A කුලකයට අයත් නොවන අවයව වෙන්නේ 2 4 6 යන අවයව. ඒ අනුව අපිට A කුලකෙහි අනුපූරකය ලියන්න පුළුවන් 2 4 6 යන අවයව වලින්. අපිට A' නැත්නම් A කුලකෙහි අනුපූරකය මේ ආකාරයෙන් වෙන් රූපයකින් දක්වන්න පුළුවන්. ප්‍රතිඵල Aහි අනුපූරකයේ A කුලකයටම සමාන වෙනවා. ඒ වගේම අභිශූන්‍ය කුලකෙහි අනුපූරකය සර්වත්‍ර කුලකයට සමාන වෙනවා. සර්වත්‍ර කුලකෙහි අනුපූරකය අභිශූන්‍ය කුලකයට සමාන වෙනවා. A මේලය Aහි අනුපූරකය සර්වත්‍ර කුලකයට සමාන වෙනවා. ඒ වගේම A ඡේදනය Aහි අනුපූරකය සමාන වෙන්නේ අභිශූන්‍ය කුලකයට. ඒ වගේම A ඡේදනය Bහි අනුපූරකය සෑම විටම Aහි උපකුලකයක් වෙනවා. ඒ වගේම A ඡේදනය Bහි අනුපූරකය සෑම විටම Bහි අනුපූරකයේ උපකුලකයක් වෙනවා. Aහි අනුපූරකයේ ඡේදනය B සෑම විටම Bහි උපකුලකයක් වන අතර Aහි අනුපූරකයේ ඡේදනය B සෑම විටම Aහි අනුපූරකයේ උපකුලකයක් වෙනවා. A ඡේදනය Bහි අනුපූරකයේ ඡේදනය A අනුපූරකය අභිශූන්‍ය කුලකයට සමාන වෙනවා. ඒ වගේම A ඡේදනය Bහි අනුපූරකය ඡේදනය B සෑම විටම අභිශූන්‍ය කුලකයට සමාන වෙනවා. ඉහත ප්‍රතිඵල අපිට වෙන් රූපයක් මගින් පරීක්ෂා කරන්න පුළුවන්. කුලක අන්තරය A කුලකයට අයත් වන නමුත් B කුලකයට අයත් නොවන සියලුම අවයව වලින් සමන්විත කුලකය A හා Bහි අන්තරය ලෙස හඳුන්වනු ලබනවා.
එය අපි A ඍණ B ලෙස ලියමු. ඒ කියන්නේ A කුලකයේත් B කුලකයේත් අන්තරය වෙන්නේ B කුලකයට අයත් නොවන A කුලකෙහි ඇති සියලුම අවයව. ඒ අනුව අපිට A ඍණ B නැත්නම් A හා B හි අන්තරය ලියන්න පුළුවන් x කෙසේ දෙයත් x අයත් A සහ x අයත් නොවනවා B කියලා. උදාහරණයක් විදිහට A සමානයි 1 2 3 4 5 6 හා B ලෙස 4 5 6 7 8 යන කුලක සලකමු. අපි දන්නවා A ඍණ B නැත්නම් A හා B හි අන්තරය වෙන්නේ B කුලකයට අයත් නොවන A කුලකෙහි ඇති සියලුම අවයව. B කුලකයට අයත් හා A කුලකයට අයත් අවයව වෙන්නේ 4 5 6. ඒ අනුව අපිට පේනවා A කුලකයට අයත් නමුත් B කුලකයට අයත් නොවන අවයව වෙන්නේ 1 2 සහ 3 කියලා. ඒ අනුව අපිට A හා B හි අන්තරය 1 2 3 යන අවයව වලින් ලියන්න පුළුවන්. A හා B හි අන්තරය නැත්නම් A ඍණ B වෙන්නේ A කුලකයට අයත් නමුත් B කුලකයට අයත් නොවන අවයව. ඒ අනුව අපිට මේ ආකාරයෙන් වෙන් රූපයකින් දක්වන්න පුළුවන්. මෙහි අඳුරු කළ කොටසින් පෙන්වන්නේ A හා B හි අන්තරය. ප්‍රතිඵල A ඍණ B සමාන වෙන්නේ A ඡේදනය B හි අනුපූරකයට. අර්ථ දැක්වීම. යම් කුලකයක ඇති අවයව පරිමිත නම් එය පරිමිත කුලකයක් ලෙස හඳුන්වනවා. ඒ වගේම කුලකයක ඇති අවයව ගණන අපරිමිත නම් නැත්නම් ගණන් කර නොහැකි නම් ඒම කුලකය අපරිමිත කුලකයක් ලෙස හඳුන්වනවා. ඒ කුලකෙහි ඇති අවයව ගණන අපිට ඒ ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රමේය. A හා B ඕනෑම පරිමිත කුලක දෙකක් වන විට A මේලය B හි අවයව ගණන සෑම විටම සමාන වෙනවා A කුලකයේත් අවයව ධන B කුලකයේ අවයව ඍණ A කුලකයේත් B කුලකයේත් ඡේදනයේ අවයව වලට. කුලක පිළිබඳ නියම. න්‍යාදේශ නියමය. A හා B ඕනෑම කුලක දෙකක් වන විට A ඡේදනය B සමාන වෙනවා B ඡේදනය Aට. ඒ වගේම A මේලය B සමාන වෙනවා B මේලය Aට. සංඝටන නියමය. A B හා C ඕනෑම කුලක තුනක් වන විට A ඡේදනය B ඡේදනය C සමානයි A ඡේදනය B ඡේදනය C. ඒ වගේම A මේලය B මේලය C සමානයි A මේලය B මේලය C. විඝටන නියමය. A B හා C ඕනෑම කුලක තුනක් වන විට A කුලකයේත් B ඡේදනය C කුලකයේත් මේලය ලියන්න පුළුවන් A මේලය B කුලකයේත් A මේලය C කුලකයේත් ඡේදනය විදිහට. ඒ වගේම A මේලය B කුලකයේත් C කුලකයේත් ඡේදනය ලියන්න පුළුවන් A ඡේදනය C කුලකයේත් B ඡේදනය C කුලකයේත් මේලය විදිහට. ද මෝගන් නියමය. A හා B ඕනෑම කුලක දෙකක් වන විට A මේලය B හි අනුපූරකය සමාන වෙන්නේ A අනුපූරකයේ ඡේදනය B අනුපූරකයට. ඒ වගේම A ඡේදනය B හි අනුපූරකය සමාන වෙන්නේ A හි අනුපූරකයේ මේලය B හි අනුපූරකයට. අපි මීළඟ කොටසින් සසම්භාවී පරීක්ෂණයක ලක්ෂණ, නියැඳි අවකාශය, සම්භාවිතාවය අර්ථ දැක්වීම පිළිබඳ සාකච්ඡා කරමු. ඒ වගේම සම්භාවිතාවය ආශ්‍රිත ගැටලු විසඳීම පිළිබඳවත් සාකච්ඡා කරමු.